බස් දෙකක් තියෙනවානේ. සෙල්ලම් වලට ඔක්කොම දාලාද මන්ද? මේ ළමයා. අටලිස් 3 45. දෙවිනි ලෝක යුද්ධ කාලේ. හෙලෝ ගයිස් කොහොමද ඔයාලට? පාතිවා හෙලෝ කියන්න. හෙලෝ. අපි අද ගොඩක් විශේෂ තැනකට තමයි ඔයාලත් එක්ක යන්නේ. අපි දැන් මේ ඉන්නේ මිලානෝ වල තියෙන ලොකුම සෙමෙට්‍රි එක ළඟ. ඉතින් මෙතන මල් කඩ ගොඩාක් තියෙනවා. එන ඕනම කෙනෙක්ට පහසුවෙන් මිලදී ගන්න පුළුවන් විදිහට. ඔයාලට මේ පේන්නේ මිලානෝ වල තියෙන ලොකුම සෙමෙට්‍රි එකේ මේන් එන්ට්‍රන්ස් එක. ඉතින් මේ සෙමෙට්‍රි එක හඳුන්වන්නේ චිමිතෙරෝ මජ්ජෝරි කියන නමින්. මේකේ තියෙන තවත් විශේෂත්වයක් තමයි මේ සෙමෙට්‍රි එක ඉතාලියෙන්ම තුන්වෙනියට විශාලතම සෙමෙට්‍රි එක විදිහටත් නම් කරලා තියෙනවා. මේකේ භූමි ප්‍රමාණය අක්කර 167කටත් වඩා විශාලයි. අපි සෙමෙට්‍රි එකේ මුලින්ම ආවේ භූගතව නිර්මාණය කරලා තියෙන කොටසකට. මේකේ ගොඩක් වෙලාවට 1920 ගණන් වල 30 ගණන් වල තැන්පත් කරපු ඒවා තමයි තිබුණේ. ෆොටෝ තිබුණේ මේ කාලේ. මේ සෙමෙට්‍රි එකේ අලු තැන්පත් කරපු ස්ථාන අස්ති කොටස් තැන්පත් කරපු ස්ථාන තියෙනවලු. ඉතින් මේ බොක්ස් පොඩි නිසා මේව නම් අලු තැන්පත් කරපු ඒවා වෙන්න ඕන. මේ පැත්තෙන් තමයි අපි ආවේ. අපි මේ ඉන්නේ ඔක්කොම පාරවල් ජොයින්ට් වෙන තැනක නිකන් හන්දියක් වගේ. මේකේ දෙපැත්තට දිගටම තියෙනවා මං හිතන්නේ එක පැත්තක 10 ගණක් ඇති මේ පොඩි පොඩි බොක්ස්. අපි මේ ඉන්න තැන නම් රිපෙයාර් කරන ගමන් තියෙන්නේ. මේ භූගත ගොඩනැගිලි ගොඩාක් පරණ ඒවා වෙන්න ඇති කියලා හිතෙනවා. මොකද අපි බලපු බොක්ස් ගොඩක් ඒවා තිබුණේ 1900 මුල් කාලේ ඒවා. අර බිත්ති ගහකින් නම්බර්. ඔව්. මේ පැත්තට තියෙන්නේ 2651 ඉඳලා 4000 වෙනකන් නේ. ඒක මේ පැත්තට. එහෙම කියලා නම්බර්ස් ගහලා තියෙනවා. ඔයාලට පේනවා ඇති ඈතින් කට්ටියක් ඉන්නවා. ඉතින් මේ බොක්ස් වල ගොඩාක්ම තියෙන්නේ අවුරුදු 80කට 100කට විතර කලින් නැති වුණ අයගේ අලුතෙන්පත් කරපුවා. ඉතින් එච්චර පරණ වුණත් එයාලා තාමත් තමන්ගේ ආදරණීයන්ව බලන්න එනවා. කොහොම මැප් එක පෙන්වන්න. මේ වගේ මැප් එකකුත් දෙනවා. මේ සෙමෙට්‍රි එකේ අපේ කවුරු හරි තැන්පත් කරලා හරි භූමදාන හරි කරලා තියෙනවා නම් ඒ කෙනාගේ සම්පූර්ණ නමයි අංකේ කිව්වහම අපිට මේ මැප් එක ගන්න පුළුවන්. ඒ වගේම අපි යන්න ඕන කොටස මොකද්ද කියලාත් එයාලා අපිට කියනවා. යා. අපිට උඩට ආවහම මේ සෙමෙට්‍රි එකේ තියෙන තවත් විශේෂම දෙයක් දැක ගන්න පුළුවන් වුණා. ඒ තමයි මේ සෙමෙට්‍රි එකට එන අය වෙනුවෙන් ඒගොල්ලන්ගේ පහසුව සඳහා දවස පුරාම බස් දෙකක් වැඩ කරනවා මේ සෙමෙට්‍රි එකේ. ඒ විතරක්ම නෙමෙයි බස් හෝල්ඩ් පවා මේ සෙමෙට්‍රි එක ඇතුලේ හදලා තියෙනවා. අපි මේ ඇවිත් තියෙන්නේ පළවෙනි කම්පෝ එකට. මේ වගේ කම්පෝ 94ක් මේ සෙමෙට්‍රි එකේ තියෙනවා. හැම ගලකම ලියලා තියෙනවා. මේ හැම ගලකම තියෙන්නේ එක්කෙනාද? නම් ලියලා තියෙන්නේ. ඒ පවුලේ අන්තිමට දාලා තියෙන එක්කෙනා 2016 අභ්‍යාසය. මයි. මේ ඔක්කොම මේ මං හිතන්නේ පවුලේම කට්ටියගෙන් මේ සොහොන්. බස් දෙකක් තියෙනවානේ. අනේ මයි. පඩි පෙලක් හදලා නේද? පවුලට යන්න. ඇතුලේ එතන ටයිලුත් කරලා. මෙතනින් බහින්න පුළුවන් මේකේ. ගොඩක් අයගේ තියෙනවා. මං හිතන්නේ නම් ගහලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ අලුතෙන්පත් කරලාද කොහෙද නේද? මොන බොක්ස් වගේ තියෙන්නේ? යටේව පිරිමි තව තියෙනවා. ඒ කියන්නේ තව දාන්න කට්ටිය ඉස්සරහට දාන්න පුළුවන්.
මේ තියෙන්නේ 1900 මුල් කාලයේදී කුඩා ළමයින් භූමදානය කරපු සොහොන් බිමක්. මේ කණුවල සඳහන් කරලා තියෙන්නේ එයාලගේ නම්. ඉතින් මේ පොඩි දරුවන්ගේ අම්මලා තාත්තලා දැන් ජීවතුන් අතර නැතුවත් ඇති. ඒත් ඒගොල්ලෝ ඒ කාලේ තියපු සෙල්ලම් බඩු පවා තාමත් දැක ගන්න පුළුවන් මේ සොහොන් බිමේ. 1886 1895 අතර කාලය තුල තමයි මේ සෙමෙටරි එක නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මේක විවෘත කරලා තියෙන ජනතාවට 1895 දී. මේ චිමිතරෝ මජ්ජෝරේ වල තියෙන තවත් විශේෂත්වයක් තමයි ගොඩාක් සොහොන් ගෙවල් දකින්න තියෙනවා. මේ සොහොන් ගෙවල් තරමක් විශාලව නිර්මාණය කරලා තියෙනවා. පරම්පරා ගානක් ඉදිරියට ඔවුන්ගේ පවුල් වල සමාජිකින් තැන්පත් කරන්න පුළුවන් විදිහට. අපිට මේ සෙමෙටරි එකේ දකින්න තියෙන ගොඩක් සොහොන් ගෙවල් නිර්මාණය කරලා තියෙන්නේ නව සම්භාව්‍ය සහ නව ගොතික් කියන ශෛලීන් වලට අනුව. මේ ටිකේ ෆාදර්ස්ලා. ඔව්. මේන් එන්ට්‍රන්ස් එකෙන් චිමිතරෝ මජ්ජෝරේ වලට ආවහම දෙපැත්තේ තියෙන කම්පෝවල තියෙන්නේ මේ වගේ ස්මාරක සොහොන් බිම්. මේ ස්මාරක සොහොන් බිම් වල අපි දැකපු විශේෂම දෙයක් තමයි මේවා නිර්මාණය කරලා තියෙන්නේ පවුලේ සුසාන භූමි විදිහට. ඉතින් එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි පරම්පරා ගානක් ඉස්සරහට මේවායේ තැන්පත් කරන්න පුළුවන් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම අපි දැක්ක තවත් දෙයක් තමයි මේ ගොඩක් ස්මාරක සොහොන් කොටස් දෙකකින් නිර්මාණය කරලා තියෙනවා. මේවායේ උඩ කොටස ස්මාරකය නිර්මාණය කරලා පහළ කොටස අස්ථි හෝ අලු තැන්පත් කරන්න පුළුවන් විදිහට පොළොව යටට යන්න පුළුවන් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ ස්මාරක සුසාන භූමි දිහා බැලුවහම අපිට පේන්න තියෙන තව දෙයක් තමයි මේ ඉතාලි ජාතිකයින්ගේ ජීවිත කලාවත් එක්ක මොනතරම් සම්බන්ධ වෙලා තියෙනවද කියන එක. ඉතින් මෙයාලා මරණයෙන් පස්සේ වුණත් කලාව අතහැරලා යන්න අකමැති වෙලා තියෙන බව තමයි මේ නිර්මාණ වලින් පේන්නේ. මේ සොහොන්ගේ පැහැදිලිව පේන නිසා සොහොන්ගේක ඇතුළ මොන වගේද කියන එක අපිට මේකෙන් බලා ගන්න පුළුවන්. මේ හැම බොක්ස් එකකම දේහයක් තැන්පත් කරලා තියෙනවා. ඒ දේහයට අදාළ පුද්ගලයාගේ ෆොටෝ එකක්, නම, උපත, විපතේ හැම විස්තරයක්ම සඳහන් කරලා තියෙනවා. ගොඩක් වෙලාවට අතීතයේ වගේම වර්තමානයේදීත් මේ වගේ තරමක් විශාල සොහොන් ගෙවල් ස්මාරක සොහොන් බිම් නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ ඉහළ මධ්‍යම පාන්තික සහ ධනවත් කියන පුද්ගලයින්ට. මොකද මේ වගේ සොහොන් බිමක භූමියක් වෙන් කරගන්න, ඒ වගේම මේ කලාත්මක නිර්මාණ කරන්න විශාල මුදලක් වැය වෙන නිසා. දැනට අවුරුදු 80කට 100කට විතර කලින් කරපු නිර්මාණවලට පවා ඔවුන්ගේ වර්තමාන පවුල්වල සමාජිකයින්ට මේ නිර්මාණ පවත්වගෙන යන්න, ඒ කියන්නේ භූමිය වෙන් කිරීම සඳහා වගේම නඩත්තු කටයුතු වලට යම්කිසි මුදලක් වැය කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා තමයි මම කිව්වේ මේ වගේ නිර්මාණ පහසුවෙන්ම කරන්න පුළුවන් වෙන්නේ ධනවත් පුද්ගලයින්ට කියලා. ඉතින් මේ නිර්මාණය ඉදිකිරීමේ ඉඳලා භූමිය වෙන් කර ගැනීමේ තැන ඉඳලා වගේම ඒවා කාලයක් තිස්සේ ඉදිරියට පවත්වගෙන යන්න පරම්පරා ගානක් ඉස්සරහට ඔවුන්ට මුදලක් වැය කරන්න සිද්ධ වෙනවා.
මේ සොහොන්ගේ චිත්‍රය නිර්මාණය කරලා තියෙන්නේ වීදුරු වලින්. වීදුරු වලට එළිය වැටුනහම තමයි මේ වගේ ලස්සනට පේන්නේ. ලෝකෙ කොහේ වුණත් කලාවට කලාත්මක දේවල් වලට සීමාවයින් නැහැ. ඉතින් ඒක සුසාන භූමියක වුණත් රජමාලිගයක වුණත් කලාගාරයක වුණත් කලාව කියන දේ තියෙන්න පුළුවන්. මම කලිනුත් කිව්වා වගේ චිමිතුරෝ මජ්ජෝරේ වලට මේන් එන්ට්‍රන්ස් එකෙන් ආවහම දෙපැත්තේ කම්පවල තියෙන්නේ මේ වගේ ස්මාරක සොහොන් බිම්. ඉතින් මේ කොටස් ටික විතරක් බැලුවත් සම්පූර්ණ දවසක්ම බලන්න තරම් ගොඩාක් නිර්මාණ තියෙනවා. හරිම ලස්සනයි. ඉතින් අකමැත්තෙන් වුණත් මම ගොඩාක් කෙටි කරලා තමයි මේ වීඩියෝ එක අද හදලා තියෙන්නේ. අපි මේ දකින කලාත්මක නිර්මාණ අතර අතීතයේ හිටපු දක්ෂ දේශපාලඥයින්, ගායක ශිල්පීන්, නර්තන ශිල්පීන්, නළු නිලියන්, ක්‍රීඩාතරු වගේ විශාල ප්‍රසිද්ධියක් උසුලපු සමාජයේ පිළිගැනීමක් තියෙන පුද්ගලයන් මිහිදන් කරලා තියෙනවා. ඉතින් මේ ස්මාරක කලාත්මක නිර්මාණ විදිහට අපි දැක්කට සමහර විට මේවා යාළගේ ජීවිත කතාවේ එක කොටසක් නිරූපණය කරනවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් එයාලගේ අවසාන කැමැත්ත අනුව මේවා නිර්මාණය කළා වෙන්නත් පුළුවන්. මේ තියෙන්නේත් පෞද්ගලික සොහොන් ගෙයක්. මේ බිල්ඩින් එකේ තියෙන විශේෂත්වය තමයි මේ සොහොන් ගෙවල් ඔක්කොම නිර්මාණය කරලා තියෙන්නේ එකම ස්ට්‍රක්චර් එකකට. මේ සොහොන් ගෙවල් හදලා තියෙන්නේ බිල්ඩින් එකට එළියෙන් ඇටච් වෙන විදිහට. නැත්නම් බිල්ඩින් එක සම්පූර්ණයෙන් කොටස් දෙකකට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේ අපි යන්නේ පල්ලෙහා කොටසට. ඔයාලට මතක ඇති අපි මුලින්ම ගියා භූගතව නිර්මාණය කරලා තිබුණු ගොඩනැගිල්ලකට. අන්න ඒ වගේ එකක් තමයි මේකත්. මේ විදිහටම තමයි උඩ කොටස නිර්මාණය කරලා තියෙන්නේ. මේ ගොඩනැගිල්ලේ තියෙන විශේෂම දේ තමයි මේක පවුරක් වගේ මුළු සෙමෙට්‍රි එක වටේටම නිර්මාණය කරලා තියෙනවා. ඇත්තට මේක පුදුම හිතෙන දෙයක්. කොච්චර ප්‍රමාණයක් මේවා තැම්පත් කරලා තියෙනවද කියන එකවත් හිතා ගන්නවත් බෑ. Wow, ලස්සනයි. මේ තියෙන හමුදා නිලධාරීන්ගේ සොහොන් බිමක්. මේ වගේ සොහොන් බිම් කිහිපයක්ම චිමිතුරෝ මජ්ජෝරේ වල දකින්න තියෙනවා. මේ තියෙන්නේ චිමිතුරෝ මජ්ජෝරේ වල තවත් විශේෂ තැනක්. මේ සෙමෙට්‍රි එකේ අපි දැකපු පරණම සොහොන් බිම් වලින් එකක් තමයි මේකත්. මේක යුදෙව් ජාතිකයින්ගේ සොහොන් බිමක්. මේ තියෙන්නේ තවත් හමුදා නිලධාරීන් කිහිප දෙනෙකුගේ සොහොන් බිමක්. අපි දැන් මේ ඇවිත් තියෙන්නේ මෑත කාලයේ සාමාන්‍ය ජනතාව මිහිදන් කරපු සොහොන් බිමකට. ඉතින් මේ වගේ කම්ප විශාල ප්‍රමාණයක් මේ සෙමෙට්‍රි එකේ දකින්න තියෙනවා. මේ තියෙන්නේ තවමත් එක දෙයක්වත් තැම්පත් කරලා නැති අලුතින්ම නිර්මාණය කරපු සොහොන් ගෙවල් දෙකක්. මේකත් අපිට මේ සෙමෙට්‍රි එකේ දකින්න තියෙන විශේෂම දෙයක්. මොකද කිව්වොත් ජීවතුන් අතර ඉන්න පුද්ගලයෙක් තමයි තමන්ගේ මරණයෙන් පස්සේ තමන් කොතනද ඉන්නේ කියන එක තීරණය කරලා මේ විදිහට සොහොන් ගෙයක් හදලා තියෙන්නේ. ඉතින් මේ වගේ සෙමෙට්‍රි එක පවුලේ සුසාන භූමියක් හරි මේ වගේ සොහොන් ගෙයක් හරි තියෙන කෙනෙක් අනිවාර්යෙන්ම දන්නවා තමන්ගේ මරණයෙන් පස්සේ තමන් මිහිදන් කරන්නේ කොතනද කියන එක. ඉතින් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේකත් ඉතින් සෙමෙට්‍රි එකක්නේ මේකේ මොකද්ද තියෙන එච්චරටම වැදගත්කම කියන එක. ඉතින් මේ සෙමෙට්‍රි එක විදේශීය සංචාරකයින්ගේ පවා ආකර්ෂණය දිනාගත්තු තැනක්. මේ සෙමෙට්‍රි එකේ තියෙන ඓතිහාසික සහ කලාත්මක වැදගත්කම නිසාම තමයි ගොඩාක්ම සංචාරකයින් මේක බලන්න එන්නේ. අපිට අවශ්‍ය නම් ගයිඩ් ටුවර් එකක් පවා මෙතනින් බුක් කරගන්න පුළුවන්. එයාගේ සෙල්ලම් වල ඔක්කොම දාලාද මන්ද? මේ ළමයා. ඔව් 2024 8 වෙනි මාසේ. මේ එකයි කියලා ගහලා තියෙන්නේ. එයාගේ අවුරුදු උපන්දිනේද කොහේ? උපන්දින දවසේ එන්නේ. ආනේ පව්. ආනේ එදාම මැරිලානේ බාතියේ. ඔව්. එදාම ඉපදිලා එදාම මැරිලා. අත් දෙකයි කකුල් දෙකයි මේ ළමයාගේ මේ
ෆොටෝ එකක් දාලානේ. අපි දැන් ඇවිත් තියෙන්නේ නම් මේ සෙමෙට්‍රි එකේ තියෙන ටිකක් සංවේදී තැනකට. ඉතින් සෙමෙට්‍රි එකක් කියන්නේ කොහොමත් සංවේදී තැනක් තමයි. ඒ වුණාට මෙතන ඉන්නේ චූටිම ළමයි. ඉතින් මෑත කාලේදී නැති වෙච්ච චූටිම ළමයින්ගේ සුසාන භූමියක් තමයි මේ තියෙන්නේ. සමහර සොහොන් බිම් වල සෙල්ලම් බඩු ගොඩාක් ගෙනත් තියලා තියෙනවා. ඉතින් සමහර විට මේ චූටි ළමයි ආදරයෙන් ආසාවෙන් සෙල්ලම් කරපු දේවල් වෙන්න පුළුවන්. සමහර ඒවායි පොඩි ළමයි පාවිච්චි කරපු කිරි බෝතල් ඒ වගේ දේවල් පවා ගෙනත් තියලා තියෙනවා. අන්තිම විතරක් බස්සලා මේව කරලා ගන්න. එකම ස්ට්‍රක්චර් එකකට තමයි මේ සොහොන් ඔක්කොම හදලා තියෙන්නේ. හැබැයි මේව කොයි කාලෙට අයිතිද කවුද මේවැය තැම්පත් කරලා තියෙන්නේ ඒ කියන විස්තර අපිට හොයාගන්න බැරි වුණා. ඒක නමක් ගමක් දන්නේ ඇමරිකා එකේ. ගොඩක් තියෙන ඉන්නෝත කියලා අර හිටි. ඌ මාර මැද්දෙත් තියෙනව නේද? ඔව් මැදලා තියෙන්නේ 43 ගොඩක් 43 45 දෙවිනි ලෝක යුද්ධ කාලේ. අපි දැන් මේ ඉන්නේ 10 වෙනි කම්පෝ එකේ. ඉතින් මේ කම්පෝ එක ගොඩක් විශේෂයි. මොකද කිව්වොත් දෙවෙනි ලෝක යුද්ධ සමයේදී තමන්ගේ රට වෙනුවෙන් ජීවිතය කැප කරපු රණවිරුවන් තමයි මේ කම්පෝ එකේ ඉන්නේ. සෙමෙට්‍රි එකේ මේ තියෙන්නේ තවත් විශේෂ තැනක්. මේ කොටසේ සම්පූර්ණයෙන්ම භූමදානය කරලා තියෙන්නේ සිස්ටර්ස්ලාව. සෙමෙට්‍රි එකේ මේ කොටසේ භූමදානය කරලා තියෙන්නේ යුදෙව් ජාතික හමුදා නිලධාරීන්. මේ මොකද මෙතන ගහලා තියෙන්නේ? ඉබ්‍රේයාගේ නේම එකක් කියලා. මේ සෙමෙට්‍රි එකේ කතෝලික සහ කතෝලික නොවන පුද්ගලයින්ගේ වගේම යුදෙව් ජාතිකයින්ගේ සොහොනුත් අපිට දැක ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මේ දෙපැත්තෙන් පේන බොක්ස් ටිකක් ලොකුයි. සමහර විට මට හිතෙනවා මේවා අස්ති කොටස් හරි දේහයන් හරි තැම්පත් කරපු ඒවා වෙන්නේ නැති කියලා. මේ ගොඩනැගිල්ලේ පල්ලෙහාත් කොටසක් තියෙනවා. ඒකත් එක්ක ඔක්කොම තට්ටු 4ක් තියෙනවා. ප්යාර් කරනවා ඒක. රිපෙයාර් කරන එකක්ද? අද අපි සෙමෙට්‍රි එකේ ගොඩක් තැන්වලට ගියා. හැබැයි මිසුණු තැනුත් තියෙන්න ඇති. මොකද සෙමෙට්‍රි ගොඩක් විශාල නිසා ඇත්තටම දවසකින් ඇවිදින්න අමාරුයි. ඉතින් චිමිතෙරෝ මජ්ජෝරි කියන්නේ මිලානෝ වල තියෙන ලොකුම සෙමෙට්‍රි එක. ඒ වගේම මේකේ තියෙන තවත් විශේෂත්වයක් තමයි බස් දෙකක් මේ සෙමෙට්‍රි එකේ වැඩ කරනවා. ඒ විතරක් නෙමෙයි ඓතිහාසික වගේම කලාත්මක වටිනාකමකින් යුක්ත සෙමෙට්‍රි එකක් විදිහටත් අපිට චිමිතෙරෝ මජ්ජෝරි හඳුන්වන්න පුළුවන්. වෙනදට වඩා වෙනස් අත්දැකීමක් තමයි අද අපි ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. ඉතින් මගේ වීඩියෝස් අලුතින් බලන කෙනෙක් නම් අනිවාර්යෙන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න. අදට vlog එක මෙතනින් ඉවර කරනවා. අලුත් දවසක ආයෙත් හම්බෙමු. චාෝ.